Hello guys, ඉතින් ඔයාලා උන් අද එකතු වෙන්නේ TechMac YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ සිංහල AI වීඩියෝ තනිකර free. සතයක්වත් ගෙවන්න වෙන්නේ නැති විදිහට හදන විදිහ. ඉතින් ඒකට ඉස්සෙල්ලාම ඔයාගේ browser එක open කරගන්න. ඒක ඉස්සෙල්ලාම Q&Tree කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා මේ link එක. මෙන්න මේ click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහ interface එකට එයි. ඉතින් මෙතන මේ open මේ interface එකට එද්දිම මෙන්න මෙතන video generate කියන එක ඔයාලගේ නැතුව ඇති. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මේ හරිය ඇති sign in කියන බටන් එක. අන් ඒකෙන් ඔයාලගේ email එකෙන් sign in වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි සිංහල AI වීඩියෝ හදන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ example දෙකකුත් තියෙනවා. ඉතින් දැන් ඔයා open කරගන්න ඕනේ Google Gemini. මෙන්න මේ Google Gemini open කරගන්න. මේ විදිහට තමයි මේ Google Gemini එක තියෙන්නේ. ඉතින් මේ Google Gemini එකට මේ මම හදාගත්ත prompt එකක් දාගන්න. ඉතින් මේ prompt එක මම description එකෙන් දාන්නම් ඔයාලට මේක බලා ගන්න. ඉතින් මම මේක Word document එක මේ විදිහට තියලා තියෙන්නේ. මේ තියෙන එක. ඉතින් මේකෙන් විස්තර වෙන්නේ මට ඕනේ ලංකාවේ වයසක මිනිස්සෙක් පරණ මැටි ගේක මේසයක් ළඟ පුටුවක වාඩි වෙලා ඔයා මේ වීඩියෝ එක බලනවා නම් like කරලා subscribe කරන්න කියලා කියන වීඩියෝ එකක් ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේකේ මේ prompt එක මම දාලා තියෙන්නේ මේ උඩුකම ඇතුලේ. ඉතින් ඊට පස්සේ උඩුකම වලින් එළිය තියෙනවා. මට මේ prompt Q&Tree එකට හරියන විදිහට හරි ගස්සලා දෙන්න. ඉතින් මේක මැනුවලි ටයිප් කරන්න පුළුවන් ඔයාලට. මේ විදිහටම ටයිප් කරන්න ඕනෙත් නෑ. ඉතින් මේ විදිහට පුළුවන් ඔය විදිහට කියලා ටයිප් කරන්නත් පුළුවන් මේක. Gemini එකට හොඳට සිංහල පුළුවන්. එහෙනම් අපි මේක paste කරමු. මේ අපි දාමුකෝ. ඊට පස්සේ බලමු මේ prompt එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති. මේ තියෙන වීඩියෝ සඳහා prompt එක ඉංග්‍රීසි බසින්. ඉතින් මේ prompt එක ඉංග්‍රීසි බසින්ම ඔයාලා මේක කරගන්න ඕනේ. මේ prompt කියලා ඇති මේ මෙතන මේ තියන මේ තිද්දක් මේ දෙක නැතුව මෙන්න මේ A කියන තැන කොටසින් තමයි ගන්නෙ. ඊට මේක copy කරලා Word document එක මෙන්න මේ විදිහට paste කරගන්න ඕනේ. ඒක පල්ලෙන් වගේ paste කරගන්න. ඊට පස්සේ ආව මෙතන පොඩ්ඩක් හොයලා බලන්න මෙතන ඇති උඩුකම ඇතුළේ හරිද? යුගල උඩුකම නෙමෙයි නිකන් උඩුකම හරි නැත්නම් සමහරට යුගල උඩුකම හරි තියෙන්නත් පුළුවන්. මෙතන ඇති ඒ කියන දෙබස. ඒ කියන දෙබස විතරක් ඔයා සිංහලෙන් මේක ඒ කියන්නේ සිංහලට හරව ගන්න. මම පොඩ්ඩක් බලන්න. ඉතින් මේකේ prompt එකක් එහෙම prompt නේ. ඒකේ දෙබසක් එහෙම ලියලා නැහැ මට පේන විදිහට. මේ විදිහට හිතන්න ඔයාලට මේක දෙබස ආවේ නැහැ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකම ආයෙ පාරක් මේ විදිහට කරලා බලන්න. ඉතින් ආයෙ පාරක් මේ විදිහට මේක copy කරලා මෙතනට කරලා paste කරොත් ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් prompt එකක් හදාගත්තා. ඉතින් මේ prompt එකේ ඔයාලට අර
මේ විදිහේ උඩු කොම ඇතුලේ තියෙන ටික ඔයාලට පුළුවන් ඒක සිංහලට ඒවා සිංහලට හරවගෙන මේ ඔයාලට ඕනකොට සිංහලට හරවගෙන මේ Q&A එකට දෙන්න. දැන් මම මේක කොපි කරගන්නවා. කොපි කරගෙන ඔයා Q&A එකේ මෙන්න මෙතනින් පේස්ට් කරගන්න ඕනේ. ඔයාලට දැන් හිතන්න මේකේ සයිස් එක මාරු කරන්න ඕන මෙන්න මෙතනින් මේ තියෙන ෂෝට් එකක සයිස් එක මේ YouTube normal video එක සයිස් එක මේ තියෙන අනිත් සයිස්. හරිද? මෙන්න මෙතනින් මේ මෙතන තියෙන මේ එකතු කිරීමේ ලකුණ ක්ලික් කරලා මෙන්න මෙතන උඩින්ම තියෙන අප්ලෝඩ් ඉමේජ් කියන එකෙන් ඔයාලට කැමති ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඒක අප්ලෝඩ් කරන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඊතලයේ ක්ලික් කරාම මෙන්න මේ විදිහේ වීඩියෝ එක හැදෙනවා. ඉතින් මේ වීඩියෝ එක හැදෙන්න ඔයාලට සාමාන්‍ය විනාඩි 10ක් වගේ යනවා. ඉතින් මේක ඇත්තම කිව්වොත් VO3 එකටවත් වඩා හොඳයි. මොකද VO3 කියන්නේ සල්ලි ගෙවලා ගියන් ඕනයක්. ඒ වගේම මේකේ තරම් ඒකේ වීඩියෝ එක මං හිතන්නේ ක්වොලිටිත් නෑ ඇත්තටම. ඉතින් අපි බලමු දැන් වීඩියෝ එක මොන වගේද කියලා. ඉතින් ඔන්න අපේ වීඩියෝ එක අපි දැන් මේක බලමු. ක්වොලිටි එක කොහොමද කියලා. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් හොඳ ක්වොලිටි එක තියෙනවා. ඉතින් ඔයාලා දැක්ක ඇති මේ මෙතන කිසිම පොයින්ට් ගානක්වත් නෑ උඩ. මේ උඩටම කරලා පෙන්නනවා කිසිම පොයින්ට් ගානක් නෑ. ඒ වගේම මේක අන්ලිමිටඩ් අපිට ඇතිතරම් වීඩියෝ හදන්න පුළුවන්. හැබැයි මේකේ මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා සමහර විට මේකට ප්‍රොම්ප්ට් එකක් දැම්මොත් ඒ ප්‍රොම්ප්ට් එකෙන් මේ වීඩියෝ එකක් හදන්න බෑ කියලා උඩින් රතු පාටින් මැසේජ් එකක් එයි. ඒකට හේතුව තමයි මේ ලෝකෙම ඉන්න මේ Q&A පාවිච්චි කරන මේ ෆලෝවර්ස්ලා ඒ කියන්නේ එක පාට මේක වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් 100ක් වගේ විතරයි. මේ Q&A කියන්නේ ගොඩක් පාවිච්චි වෙන්නේ නැති මේ AI එකක් හින්දා ඊට වඩා මේකෙන් ජෙනරේට් කරන්න ගත්තොත් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ කියන්නේ එක පාරකට හරිද මම හිතනවාට මේ කියන දේ තේරෙයි කියලා. අන්න එහෙම ජෙනරේට් කරන්න ගත්තොත් ඒකෙන් 100ක් විතරයි තෝරගන්නේ. ඒකෙන් 100 දෙනෙක් විතරයි තෝරගන්නේ. අනිත් පැයට වීඩියෝ හදන්න chance දෙන්නේ නැහැ. ආයේ මේකේ එකම prompt එක දෙපාර තුන් පාර paste කරන්න ගියාමත් මේ ඔය ප්‍රශ්නෙම ඇති වෙනවා. ඕවා තමයි ඉතින් මේකට කවුණු කාරණා. ඉතින් මේක පොඩ්ඩක් හරි හදාගන්න මෙන්න මේ විදිහට මේක රීලෝඩ් කරන්න. ඔය ආයේ. එතකොටත් මං හිතන්නේ මේක හරියනවා. ඉතින් දැන් මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරන්න මෙන්න එතන ඔයාලට වෙන ටික් තුනක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන එක මෙන්න මෙතෙන් ඩවුන්ලෝඩ් කරාම මෙන්න මෙතනට ඔයාලට පේනවා තියෙනවා. ඉතින් දැන් බලමු අපි වීඩියෝ එක. මේ මම ආයෙත් බලනවා පෙන්නන්න ඔයාලට. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් හොඳ ක්වොලිටි එක. ඉතින් ඔයාලට ඕන නම් මේක CapCut එකට දාලා එක මෙහෙම දාලා එඩිට් කරන්නත් පුළුවන්. මම CapCut එක ගැන වෙනම වීඩියෝ එකක් පස්සේ ගේන්න. ඉතින් අදට ඔච්චරයි. ඉතින් හැමෝම මේ channel එක like කරලා subscribe කරලා අනිත් අයටත් බලන්න share කරන්න. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එක අවසන් කරලා ගිහින් එන්නම්. ඉතින් මේ TechMac YouTube channel. Bye bye. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.